පසුගිය 21 වෙනිදායින් පටන් ගත්ත සුළි කුණාටුව නිසා දිත්වා සුළි කුණාටුව නිසා මහනුවර දිස්ත්‍රික්කයේ අද අපි දිස්ත්‍රික් කෘෂිකර්ම සංවර්ධන කමිටුව පවත්වව අදාළ ආයතන ප්‍රධානයෙන් එක්ක ඒකෙදී අපිට වාර්තා වුණු තොරතුරු තමයි මේ වෙනකොට සුළි මාර්ග පද්ධතිය තුල අමුණු 93කටත් ඇලවල් 1043කටත් හානි වෙලා තියෙනවා. එතන මේක හෙක්ටයාර වශයෙන් ගත්තොත් එහෙම හෙක්ටයාර 840ක විතර ප්‍රමාණයක්. එතන මේක අපි සාකච්ඡාවේදී මතුවෙච්ච කරුණු අනුව බැලුවොත් අපි සුළුවාරි මාර්ග පද්ධතිය යටතේ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට අදාළව හෙක්ටයාර 7000ක් විතර වගා කරනවා. එතන මේ හෙක්ටයාර 7000න් 840ක ප්‍රමාණයක් තමයි දැනට හානියට පත් වෙලා තියෙන්නේ. හැබැයි මේකෙමුත් අද කරගත්ත සාකච්ඡාව ඇතුලේ අපිට මේ 840මුත් 150ක විතර ප්‍රමාණයක් වගා කරගන්න පුළුවන් ඉක්මම් ප්‍රතිසංස්කරණය වලට අපි ගියාට පස්සේ ඒ අනුව වී වගාව අපි ගත්තොත් එහෙම දිස්ත්‍රික්කයේ පුරාවට පූර්ණ හානි වෙලා තියෙන හෙක්ටයාර 263කට විතර අර්ධ හානි වෙලා තියෙනවා 159කට විතර වගා නොකර හානියටපත් වෙලා තිනවා හෙක්ටයාර 433ක් විතර. එතන මුළු හෙක්ටයාර ප්‍රමාණය ගත්තොත් මහවාරි මාර්ගයේ පද්ධතිය ඇතුලේ හෙක්ටයාර 855කට පමණ තමයි හානි වෙලා තියෙන්නේ. නමුත් අපිට මේක ඇතුලේ ඉක්මන් මැදිහත් වීම තුළ කෘෂිකර්ම අමාත්‍යාංශයේ මේකෙම සැලකුතු ප්‍රමාණයක් මේ කන්නේ වගා කරගන්න පුළුවන්කම තියෙනවා. අපි ගත්තොත් එළවලු වගාව ගත්තොත් හෙක්ටයාර 159ක විතර භූමි ප්‍රමාණයකට තමයි අපිට හානි වෙලා තියෙන්නේ. ඒතර එකේ ගොවීන් 1085ක විතර ප්‍රමාණයක් මේ ආපදාවට ලක් වෙලා තියෙනවා. බඩිරුඟු ගත්තොත් හෙක්ටයාර 18ක් විතර මේකේ හානියටපත් වෙලා තියෙනවා. ගොවීන් හැටියට ගත්තොත් 123ක් විතර. අපි වෙනත් ශේෂ්ත්‍ර භෝග ගත්තොත් හෙක්ටයාර 43ක විතර ප්‍රමාණයකට හානි වෙලා තියෙනවා. ගොවීන් හැටියට ගත්තොත් 398ක් විතර. තව මතුවෙච්ච කරුණක් තමයි කෙසෙල් වගාව. ඒතර කෙසෙල් වගාවේ ගත්තොත් හෙක්ටයාර 20000කට ආසන්න ප්‍රමාණයකට හානි වෙලා තියෙනවා. එතකොට මේ සියලුම වගාවන් සඳහා ආණ්ඩුවක් හැටියට මේ වෙනකොට ඒ විශේෂයෙන්ම කෘෂිකර්ම අමාත්‍යාංශයේ ආයතන ප්‍රධානීන් මැදිහත් වෙලා ඒ වගේම ශේෂ්ත්‍ර නිලධාරීන් මැදිහත් වෙලා මේ වෙනකොට මේ වගා හානි සම්බන්ධව සියලු තොරතුරු මේ වෙනකොට ඒක රාශි කරමින් තියෙනවා. ඒ වගේම හානි පූර්ණය කරන එකත් මේ වෙනකොට සැලකුතු මට්ටමින් 50%කට වැඩි දායකත්වයක් මේ වෙනකොට හානි පූර්ණය කරලා තියෙනවා. ඒතර දත්ත සියල්ල එකතු කරමින් තියෙනවා. ඒතර ඒ දත්ත සම්පූර්ණ අවසන් වුණ ගමන් සියලු හානි පූර්ණයන් ඒ අදාළ නිර්දේශයන්ට යටත්ව කිරීමට මේ වෙනකොට සැලසුම් සකස් කරලා තියෙනවා.